පාට කුරුල්ලට එන්නාට නරඹන ඔයාලව ගොඩක් ආදරයෙන් මම්මගේ YouTube නාලිකාවට එකතු කරගන්නවා. ඔන්න යාළුවනේ මම ඔයාලට අදත් ලස්සන වීඩියෝ එකක් අරගෙන ආවා පාට කුරුල්ලෝ ටෙලිනාට්‍ය ගැන. ඉතින් මේ වෙද්දී හැමෝම කතාවට ලක්වන ටෙලිනාට්‍යයක් විදියට පාට කුරුල්ලෝ පත් වෙලානේ තියෙන්නේ. ඔන්න ඉතින් මම මේ කියන්න යන්නේ කතාව ඉදිරියේදී සිද්ධ වෙන්න තියෙන දෙයක්. මේ වෙද්දී නුරාන් අලුත් ප්ලෑන් එකක් ගහලා තියෙන්නේ. නුරාන්ට උවමනාව තියෙන්නේ ෆොන්සේකා ගෲප් එක කොහොම හරි නැති කරලා දාන්න. ඒ වගේම තමයි නුරාන්ට ඕන ෆොන්සේකා ගෲප් එක ලැජ්ජ කරන්න හිඟමනටම බස්සන්න. ඒක නිසා තමයි නුරාන් ෆොන්සේකා මහත්තයාගෙන්ම ගත්තු මුදල් වලින් ෆොන්සේකා මහත්තයාටම වල කපන්න සූදානම් කරගෙන තියෙන්නේ. ඔන්න ඉතින් මේ වෙද්දී මාධ්‍යවේදීනුත් ගෙන්නලා මාධ්‍යවේදීන් කියලා පිරිසක් ගෙන්නලා තමයි මේ වෙලාවේ ෆොන්සේකා මහත්තයට මඩ ගහන්න මේ වෙලාවේ නුරාන් ලේස්ති වෙන්නේ. ඉතින් ඔන්න එහෙම ආපු අය ඇවිත් කෙල්සිගේ අම්මයි ගාවදී ප්‍රශ්න කිරීම කරනවනේ. ඊට පස්සේ මේ හැම දෙයක්ම මාධ්‍යට මුදා හරිනවා. ඉතින් මාධ්‍යට මුදා හැරියට පස්සේ මේ හැම දෙයක්ම ලෝකේ හැමෝටම දකින්න පුළුවන්කම ලැබෙනවනේ. ඉතින් ඇත්තටම මෙන්න මේ දේවල් මේ විදිහට මාධ්‍යට ගියාට පස්සේ නිම්නාවේ පවා දකිනවා. ඇත්තටම නිම්නාවට හිතා ගන්නවත් බැරි වෙනවා මේ විදිහට දාපු පෝස්ට් එකක් ගැන. මොකද නිම්නාවි දන්නවා කෙවින් කොයි වගේ වුණත් මේ ෆොන්සේකා මහත්තයා කියන්නේ කවුද කියලා. ඉතින් නිම්නාවිට ඇත්තටම ලොකු දුකක් තමයි මේක දැකලා ඇති වෙන්නේ. ඒ පාර නිම්නාවි කරන්නේ මේක අම්මටත් පෙන්නන එක. අම්මා නම් මේ ගැන පුදුමාකාර විදිහට සතුට වෙනවා. මොකද අම්මා දන්නවනේ තමන්ගේ දුව රැවට්ටුවා කියලා. ඔන්න ඔය හේතුවත් එක්ක අම්මා සතුට වුණාට නිම්නාවිගේ හිතේ නම් මේ ගැන ලොකු දුකක් තමයි තියෙන්නේ. මොහොවිට නිම්නාවේ ඊට පස්සේ කෙවින්ට කෝල් එකක් ගන්නත් පුළුවන්. කෙවින්ට කෝල් එකක් අරගෙන මෙන්න මේ වගේ පෝස්ට් එකක් යනවා මේ ගැන සොයා බලන්න කියලා කියන්නත් පුළුවන්. මොකද්ද ඔයාලට මේ ගැන කියන්න තියෙන්නේ? ඔයාලට පුළුවන් මට මේ ගැන කමෙන්ට් එකකින් කියන්න. ඒ වගේමයි තවම channel එක subscribe කරලා නැත්නම් මතක ඇතුව channel එක subscribe කරන්න.